හෙලෝ The Housewife මගේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ගෙදර හදාගන්න පුළුවන් කොත්තුවක් කොහොමද හදන්න කියලා බලමු. අඩේ විදිහටම රසට හදන්න මම ඔයාලට අද කියලා දෙනවා. මේකට අපිට ඕන වෙනවා ඉඟුරු සුදු ලුණු paste එකකින් ටිකක්. ඒ වගේම බී ලුණු කොටු හැටියට කපා ගන්න ඕනේ. ඔයාලා ළඟ තියෙනවා නම් අම්මිරිස් හෝ නයි මිරිස් ගන්න පුළුවන් කරපිංචා. ලීක්ස් පොඩියට කපාගෙන කැරට් දිග අතර කපා ගන්න. ඒ වගේම තව බිත්තරයක් ඕන වෙනවා. බිත්තර එකක් හෝ දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. මම චිකන් කරි එකක් හදාගෙන තියෙනවා අපේ මේ කොත්තු එකට එකතු කරන්න. චිකන් එක හදන හැටි මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම අරන් එනවා. අද අපි බලමු දැන් කොත්තු හදාගන්නේ කොහොමද කියලා. මේ විදිහට අපි පෑන් එකක් ලිපේ තියලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාගන්න. තෙල් ටික දාලා තෙල් ටික හොඳට රත් වෙන්න තියන්න. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි මේකට අපි හදාගත්තේ ඉඟුරු සුදු ලුණු paste එකකින් ටිකක් මේ විදිහට තෙල් එකට එකතු කරනවා. තෙල් එකට එකතු කරලා ටිකක් හොඳින් ටෙම්පරාදු කරගන්න. රන්වන් පාට වෙනකම් හොඳට ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ අපි මේකට කපාගත් බී ලුණු ගෙඩි එකතු කරනවා. මේ ටික එකතු කරලා පස්සේ අපි රම්පි කරපිංචත් මේකට එකතු කරනවා. එකතු කරලා හොඳට තෙලේ බැදෙන්න දෙනවා. නයි මිරිස් හෝ අමු මිරිස් ටිකත් ඒකටම එකතු කරගන්න. ඒකල හොඳට මේ විදිහට මේක තෙලේ ටෙම්පරාදු කරගන්න. මේක ටෙම්පරාදු වෙද්දී ඔයාලට හොඳ සුවඳක් එනවා. සුවඳ එනකම් චුට්ටක් රන්වන් පාට වෙනකම් මේක හොඳට මේ විදිහටම ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට මේකට මේ බිත්තරේ එකතු කරලා හොඳට ස්ක්‍රැම්බල් වෙනකම් මේ බිත්තරේ මික්ස් කරගෙන මේ ලුණුත් එක්ක හොඳට ස්ක්‍රැම්බල් කරගන්න. ගින්දර සාමාන්‍යයෙන් තියාගෙන මේ වැඩේ කරන්න නැත්නම් ඉක්මනටම පිච්චෙන්න බලනවා. මේ විදිහට හොඳට ස්ක්‍රැම්බල් වුණාට පස්සේ තමයි අපි අනිත් දේවල් එකතු කරන්නේ. මේ විදිහට දැන් අපි බිත්තර එක හොඳට ස්ක්‍රැම්බල් කරගත්තා. ඊට පස්සේ මේකට අපි කැරට් එක එකතු කරනවා. කැරට් එක චුට්ටක් මික්ස් කරලා ඉදෙන්න තියලා ඊට පස්සේ තමයි අපි ලීක්ස් ටික මේකට එකතු කරන්නේ. මේ විදිහට ලීක්ස් ටිකත් එකතු කරනවා. මේ විදිහට දැන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ලුණු එකතු කරාට පස්සේ ගම්බේස් කුඩු සල්පයකුත් මේකට එකතු කරන්න. ඊට පස්සේ අපි සෝයා සෝස් මේ හැන්දක් මේකට එකතු කරගන්නවා. ඒ ටික ඔක්කොම එකතු කරලා මේ විදිහට හොඳට මෙහෙ කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේ විදිහට අපේ කොත්තු රොටි ටික මේකට එකතු කරගන්නවා. කොත්තු රොටි කෑලි ටික මේ විදිහට එකතු කරගෙන මේක හොඳට මේ හැන්දෙන් කලවම් කරන්න ඕනේ. ඔයාලා දැන් කොත්තු රොටි කඩෙන් ගන්න පැකට් එකක් ගන්නවා නම් අනිවාර්යෙන්ම මේක අරගෙන මූල් බහින්න එළිය තියලා තියන්න ඕනේ. විනාඩි 10ක් හෝ 15ක් පැකට් එක කඩලා මූල් යවලා තමයි මේ විදිහට උයන්න ගන්න ඕනේ. එතකොට ඒක මේ සොෆ්ට් එකට එනවා. නැත්තම් අර අයිස් නිසා සමහර වෙලාවට තැම්බෙන්නේ නැතුව එහෙම යනවා. ඒ නිසා අනිවාර්යෙන් අයිස් වහින්න තියලා මේක පිළිල කරන්න සූදානම් කරගන්න. මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි චිකන් කෑලි ටිකත් එක්ක චිකන් හොදි ටිකක් මේකට එකතු කරගන්නවා. ඔයාලට ඇති කියලා හිතන ගාන චිකන් හොදි එක එකතු කරගන්න. චිකන් හොදි එකෙන් තමයි මේ කොත්තු ගොඩක් රසවත් වෙන්නේ. චිකන් හොදි එකත් ඔයාලා ටික ටික බලලා එකතු කරගෙන මේ විදිහට හොඳට මේක
කලවම් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් chili paste එකෙන් ටිකක් මේකට එකතු කරගන්න. ටිකක් සැරට කන්න කැමති කෙනෙක් නම් ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඒකෙන් හොඳ රසයක් එනවා කොත්තුවට. chili paste එකත් එකතු කරලා හොඳට කලවම් කරලා අපි අන්තිමට තමයි සෝස් එකතු කරගන්නේ. මේ විදිහට තක්කාලි සෝස් එක එකතු කරලා ඒක හොඳට කලවම් කරගන්න. ඔන්න දැන් අපි කොත්තුව හදලා ඉවරයි. බලමු හදලා ඉවරනාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අපි හදාගත්ත කොත්තුව. බලන්න කඩේ විදිහටම ඒ පාටටම ඒ රසටම මේ කොත්තුව තියෙනවා. අනිවාර්යෙන් ඔයාලා හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ channel එකත් මතක් කරලා subscribe කරගෙන යන්න. ඉස්සරහට මම තව වීඩියෝස් දානවා. ඒවා බලන්න කැමති කට්ටිය මගේ channel එක subscribe